ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මාදු පිටියේදී නිර්මාණය කරනවා දැස්මවිත වන නිර්මාණයක්. මෙන්න මේ කරුණ ගැනයි සියලු දෙනාම මේ කුටිය දෙස මොහොතක් බලන්න. ඔබේ ඉතරගෙන ඔයාගේ අම්මවයි තාත්තවයි මතකයට නගාගෙන මේ මාපිය වන්දනාවට මොහොතක් නවතින්න. ඉදිරිපත් කරන පරාභව සූත්‍රයේ එක් කොටසක් වන දෙමාපියන්ට නොසැලකීම විදහා දක්වන මාදු පිටියේ විස්මිත මහත් කෝඩ දැරීමටයි ඔබ මේ පැමිණියේ. ඔබට පේනවා දුවත්තලේ දර්ශනීය පහන් කූඩුවක්. මේ පහන් කූඩුව වර්ණ 18ක් යොදාගෙනයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම පහළින් ඔබට පේනවා තවත් කුඩා පහන් කූඩුවක්. මේ පහන් කූඩුව දෙස හොඳින් බලන්න. මේ පහන් කූඩුව හොඳින් මතක තියාගන්න. මොකද විතක මේ පහන් කූඩුව ඔබේ දැස් කලාකරුවා ඇතුළු මේ තරුණ ගැල නිර්මාණය කරනවා, කැටයම් කරනවා. සම්පූර්ණ පහන් කූඩුව පුරාවටම මනරම් වූ සියුම් වූ අලංකාර කැටයම් කලාවක්. ඒ වගේම මේ කතා පුවතට අදාළ සියලුම රූප රාමු දැන් ඔබගේ දර්ශන තලයට පැමිණෙනවා. ඔබට බලන්න පුළුවන්. අපිව මෙලොවට බිහි කරලා ලේ කිරි කරපු අපේ අම්මා තාත්තා දිවාරෑ නොබලා වෙහෙස මහන්සි වෙලා රැකියාවට ගිහින් අපිට රැකවරණය දුන්න අපේ තාත්තා අපි නිදාගත්තේ නැත්තම් අම්මගේ තාත්තගේ ඇස් වලට නිින්දක් තිබ්බේ නැහැ. ටෙලිවිෂන් ගීත කියනවා ඒ තමයි අම්මගේ තාත්තා තාත්තගේ ආදරයේ රැකවරණය මැද හැදෙන දරුවා පාසල් යන අවධියට පැමිණෙනවා. අම්මයි තාත්තයි තාත්තා හොඳට උගන්වන්න පාසලට යවනවා. පානේ කරනවා. හොඳයි පුතේ, පරිස්සමින් ඉස්කෝලේ යන්න ඕනේ. පුදුසන්න පුතාට මේ මං ගින් යන් බුදුසරණයි. පුතා පාසල් ගිහින් හොඳට ඉගෙනගෙන විභාග සමත් වෙලා උගත් බුද්ධිමත් තරුණයෙක් බවට පත් වෙනවා. මේ තරුණයා හොඳ රැකියාවක් කරලා අම්මවයි තාත්තවයි ආදරයෙන් දැක බලා ගන්නවා. අම්මයි තාත්තයි එක්ක සතුටින් ජීවත් වෙනවා. මේ සිදුවීම කලාකරුවා තුන්වන රූපයෙන් නිර්මාණය කරනවා. පාටියනම් මගේ වැඩවලට විතරම නෙවෙයි දාන්නේ. මේ වාසි පාටියෙන්වත් අම්මලා ඉස්සතුරු ගන්න මොනවද කරන්නේ. අම්මලාගේ සතුටු කරන මේ පුතා නිසි කල වයස ආවට පස්සේ අම්මගේ තාත්තගේ ආශිර්වාදයත් එක්ක විවාහ වෙනවා. මේ සිදුවීම කලාකරුවා මේ රූප
පුතේ ඔබ දන්නවා අපි උඹට කොහොමද සලකුවේ කියලා. ඔබ වෙනුවෙන් කොච්චර දුක් වුණාද කියලා. පුතේ පුතා ළමයි පපියන්නා ඔබට සතුටින් හිටපන්න ඕන පුතේ. අපි මේ යන්නම් කොහෙද? තමයි මම නම් ඉස්සරහ දිනේ ජීවිතේ. ඔයාලට කොච්චර කිව්වත් ඔච්චර තමයි කරන්නේ. තමන් ආදරයෙන් හදා වඩාගත්තු දරුවා කැමති දෙයක් කරගන්න කියලා අම්මවයි තාත්තවයි එළියට දාද්දී මේ අම්මටයි තාත්තටයි මොනවා හිතන වැද්ද මේ අම්මයි තාත්තයි Papi dunia parakan Selain negara dan mungkin Arya pilihan nama මානව වාස්තියද්දී අම්මයි තාත්තයි සතුටින් නම් අපි සතුටින් පුතේ කියලා ඒ තමයි අම්මගේ තාත්තගේ ආදරය බුදුන් තුන්වරක් වැඩි අදෝයාට රසට කෑමගේ මහදලා ආදරෙන් කවල පොවල බලාගත්තට කවද හරි දවසක ඔයාගේ අම්මත් වයසට යනෝ මගේ දුවේ එදාට අම්මත් හැරමිටියෙන් ඇවිදින දවසක් උදානේ පුතේ මම ඔයාව ආදරෙන් කපුවට තුරුළු කරගෙන හිසාත ගාලා ඔයාගෙන් ඉල්ලන්නේ කුඩයයි දෙමාපියන්ට නොසලකීම පිරිහීමට හේතුවක් වන බව බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දේශනා කරන ආකාරය අරපේන කුටියේදී කලාකරුවා නිර්මාණය කරනවා බලන්න. වඩා විශ්ව